හායි ප්‍රෙන්ස් ගොඩක් ගෑනු ළමයි ආස දෙයක්නේ කොණ්ඩේ වවන එක. ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි උකුණ නැති කරගන්න එක. ඔන්න අද මම ওই දෙකටම විසඳුමක් විදිහට ඔයාලට ගොඩක් හොඳ හෙයා මාස්ක් එකක් ගෙනාවා. එහෙනම් අපි බලමු ඒක හදන විදිහ. අපිට මේකට ඕන වෙනවා කොහොඹකොළ. මං ඉස්සරහම කොහොඹකොළ ටික හොඳින් හොදගත්තා. හොදගත්ත කොහොඹකොළ ටික අපි වෙනම වෙන් කර ගන්න ඕනේ. මොකද අපි එහෙම වෙන් කරන්නේ බ්ලෙන්ඩර් කරන්න ලේසි වෙන්න. ඔයාලට මේ හෙයා මාස්ක් එක පාවිච්චි කිරීම තුළින් ලස්සන දිග කොණ්ඩයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ උකුණ නැති කරගන්න එක. මේ හෙයා මාස්ක් එක පාවිච්චි කිරීම තුළින් ඔයාලට උකුණ නැති කරගන්නත් හැකියාව ලැබෙනවා. හරි අපි දැන් හොදලා වෙන් කරගත්ත කොහොඹකොළ ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. බ්ලෙන්ඩර් කප් එකට දාලා වතුර ටිකක් දාලා ඒක අපි හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාලට කොහොඹකොළ මිශ්‍රණයක් ලැබෙනවා. මේ කොහොඹකොළ මිශ්‍රණය අපි පෙරේනයක් ආධාරයෙන් පෙරාගෙන කොහොඹ විෂ ටික වෙනම වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ කොහොඹ විෂ ටික අයින් කරගත්තට පස්සේ කොහොඹ විෂ නොමැති කොහොඹ මිශ්‍රණය තියෙනවනේ. ඒක තමයි අපි හිස් කබලේ ආලේප කරන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා ගොඩක් ආධාරයෙන් පෙරා ගන්න විෂ ටික. ඔයාලට මේ පෙරාගත්ත විෂ කොණ්ඩේ අගිස්සලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ මිශ්‍රණය ඔයාලා හිස් කබලේ හොඳට කොණ්ඩේ දෙපැත්තට බෙදාගෙන රොදේ තමයි ගාන්න ඕනේ. රොද බෙදලා තමයි ගාන්න ඕනේ. මම තෙල් ගාලා හිටපු නිසා දැන් මම ඉස්තරෝම කරේ කොණ්ඩේ වොෂ් කරගෙන ආපු එක. මොකද තෙල් ගාලා කොච්චර හොඳ යාමාක්ස් එකක් දැම්මත් ඒකෙන් රිසල්ට් ගන්න අමාරුයි. මෙන්න මේ විදිහට කොණ්ඩේ බෙදලා රොදේ තමයි අපේ කොහොඹ මිශ්‍රණය ගාන්න ඕනේ. ඊට පස්සේ මම බන් එකක් විදිහට කොණ්ඩේ බැඳගෙන විනාඩි 30ක් 40ක් ඉඳලා මේ අපේ හෙයා මාස්ක් එක හොදලා ඇරියා. එතකොට ඔයාලටත් ලස්සන දිග කොණ්ඩයක් වගේම හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන උකුණ නැති කරගන්න පුළුවන්. හරි එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.